සාතිශය ප්‍රේමිය ඈතහසේ තරුවක්ව ඉපදෙන්න. අවමංගල්‍ය අධ්‍යක්ෂවරුනි, රැජිනගේ කොපුල් මත කිසිවක් නොතවරන්න. ප්‍රේමයේ කැටිගැසුණු කඳුලැලි ඒ කොපුල් මත තවමත් ඇති. ඇය රිදී තිරංගනාව වියනේ ලංකාවේ. අවුරුද්දකින් දෙකකින් හරි රිදී තියා බලලා මේ රිදී තිරංගනාව ඉන්නවද බලලා අහස බලන්න. ස්ථිර වශයෙන්ම මාල්නී සෙනෙලසා ෆොන්සේකා තරුවක් වෙලා උපදී. අද දවස 2025 මැයි මාසේ 24 වන සෙනසුරාදා. අද උදේ පාන්දර නැගිටලා මේ පෘථිවියේ බොහෝ අය කරන වැඩක් තමයි තමන්ගේ ජංගම දුරකථනය අතට ගන්නවා. දවසේ වෙඩිල්ලක් තිබිලා තියෙනවද කොහේ හරි, රියානතුරක් වෙලා තියෙනවද කොහේ හරි, අලුත් ප්‍රවෘත්තියක් මොකක් හරි තියෙනවද කියලා හොයන්නට මම මගේ ජංගම දුරකථනය උදේ 5ට විතර අවදි වෙලා අතට ගත්තාම ඉස්සල්ලාම දැක්කේ මාලිනී ෆොන්සේකා මිය ගිය බව. මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා. ඒ වෙලාවෙ ඉඳන් දැන් වෙලාව සවස 3ට කිට්ටුයි. ඒ නිසා සවස 3 වෙනකන් මගේ ජංගම දුරකථනයේ කොහේ ගියත් නිවුස් ෆීඩ් එක පිරලා තියෙන්නේ මාලිනී ෆොන්සේකා ගැන විවිධ වාක්‍ය, කවි, ගීත, සමරු සටහන් සහ ඡායාරූප වලින්. ඒ නිසා මට හවස් වෙද්දී ඇගේ සිනමා රසිකයෙක් විදිහට, ඇගේ ප්‍රේක්ෂකාගාරයට අත්පුඩි ගහපු කෙනෙක් විදිහට, චිත්‍රපටි දරබන්න පටන් ගත්ත මුල් කාලේ ඉඳලා මාලිනී හඹාගිය රසිකයෙක් විදිහට මට මේ ප්ලැට්ෆෝම් එකේ යමක් සඳහන් නොකර බැරි තත්ත්වයට මේ වෙද්දිපත් වෙලා තියෙනවා. මේ වගේ වෙලාවක විශේෂයෙන් රසිකයෝ, ප්‍රේක්ෂකයෝ, විශේෂයෙන් ඉන්දියානු සමාජය මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ සියදිවි නසාගත් වෙලාවල් මම දැකලා තියෙනවා. ඉන්දියානු නල්නිලියෝ මිය ගියාම, අනුතරපත් වුණාම සියදිවි නසා ගන්න ප්‍රේක්ෂකයෝ, රසිකයෝ මම දැකලා තියෙනවා. ඒ තරමට නොවුනත් ලංකාවෙත් එහෙම කම්පාවක් දැනිච්ච ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ ලෝකෙ පුරාම ඉන්න බවත් මම දන්නවා. මට මේ විදිහම කම්පාවක් මතකයි විජය කුමාරතුංගට වෙඩි තිබ්බ දවසේ. එදා දවසේ මාල්නී කරේ මොකද්ද කියලාත් මම කියන්නම්. විජයට වෙඩි තිබ්බට පස්සේ T56ක් දීපන් විජයට වෙඩි තිබ්බෙවුන්ට වෙඩි තියන්න ඕනි කියන මානසික මට්ටම විශ්වවිද්‍යාලේ හිටපු අපේ ඔළුවේ තිබුණා. මට මතකයි මම මීගමයේ පන්ති ගිහිල්ලා එනකොට විජේ ගමත් සීදුව කුරුණ පැත්තේ නිසා මීගමයේ ඉඳන් එක දිගට කොළඹට එනකම් මම ඒතර දීලකන්ද හිටියේ ඒ දක්වා එනකම් හැම කඩේකම, හැම ගෙදරකම, හැම පාරක් දෙපැත්තෙම විජේගේ ෆොටෝ එකක් සුදු කොඩියක් දාලා වෙන කිසිවක් නැහැ. මහ පොළවේ ඇල්ගොරිතම් එක විජේ කුමාරතුංග බවට පත් වුණා. මේ පීඩනය නිසා වෙන්නේ නැති විජේ මැරිච්ච දවසේ උතුරේ සංවිධානවල ප්‍රකාශය මම කියුවෙත් ඒවා ඉමෝෂනල් සිද්ධි, හැඟීම්බර අවස්ථා. ඒ නිසා මම උදේම අපි කියන්නේ මාලිනී අක්කා කියලා. අපි නන්දා මාලිනීට කියන්නේ නන්ද අක්කා කියලා, මාලිනී අක්කා කියලා. අපි කේමදාස මාස්ටර් කියන්නේ මාස්ටර් කියලා. මාලිනී අක්කා බොහෝ දෙනා කියන්නේ. ඇය ගැන වචනයක් ලියන්න ඕනි කියලා මම උඩට පහළට යනවා උදේ සෑහෙන වෙලාවක් යනකම් මට වචනයක් ලියා ගන්නට බැරුව යනවා. ඒ කියන්නේ මාලිනී ගැන තියෙන අත්දැකීම් හරි, ඒ රසිකාගාරය හරි, සිතේ රිදීමට හරි මට බැරුව යනවා. මම වාක්‍ය දෙකක් විතරක් ලියනවා. සාතිශය ප්‍රේමිය ඈතහසේ තරුවක්ව ඉපදෙන්න. සාතිශය, අතිශය, සාතිශය ප්‍රේමිය. දැන් මේ තරුවක්ව ඉපදෙන්න කිව්වම මං වාගේ මිනිසෙක් නැවත ඉපදීමක්, පුනරුත්පත්තියක් විශ්වාස කරන්නේ නැහැ. මම පෞද්ගලිකව. හැබැයි අපි සමහර අය නැවත උපදිනවට කැමතියි. ඒ සමම වරක කියලා තියෙනවා ප්‍රේමයේදී පමණක් මම පුනරුත්පත්තිය විශ්වාස කරනවා කියලා.
ප්‍රේමේදී විතරක්. බොහෝ බටහිර පුනරුත්පත්ති විශ්වාස නොකරන අය කියන අදහසක් තියෙනවා මම මැරුණම ආසයි තරුවක් වෙලා උපදින්න කියලා. ඒ අදහස ඇත්තට මගේ නෙවෙයි. මැරුණාම තරුවක් වෙලා උපදින්න ඕනි කියන එක බටහිර අයගේ අදහසක්. ඒතර සාතිශීය ප්‍රේමිය නම් මේ මිය ගිහිල්ලා තියෙන්නේ ඈ අහසේ තරුවක් වෙලා උපදින්න ඕනි කියලා හිතන එක තමයි මම මේ වාක්‍ය දෙකේ ලිව්වේ. මට ඊට වඩා දෙයක් ලියාගන්න බැරි වෙච්ච හේතුවත් මම මේ වෙලාවේ කියන්න ඕනි ගෞරවයක් විදිහට. උදේ 5 ඉඳන් පැය කිහිපයක් යමක් ලියාගන්න බැරි වෙන්නේ මට වඩා සංවේදී දෙයක්, මට වඩා හොඳ දෙයක්, මාන්නියක් අගෙන ලස්සන අදහසක් ලිව්වහම ඒක පරයා යන්නට ලියන්න බැරි වුණාම ලියන්න හිතෙන්නේ. ඒකයි වචන දෙකක් ලිව්වේ. මං ඉස්සල්ලාම දැක්කේ සුජීව ප්‍රසන්නාරච්චි මිත්‍රයාගේ මේ අදහස. ඒක දැක්කහම මට හිතුණා මෙතනින් එහාට මාන්නියක් අගෙන අද ලියන්න දෙයක් නැහැ කියලා සුජීව. ඒකේ තියෙන්නේ මෙහෙම. සුජීව ප්‍රසන්නාරච්චි ලියලා මාන්නියක්කට අවමංගල්‍ය අධ්‍යක්ෂවරුනි රැජිනගේ කොපුල් මත කිසිවක් නොතවරන්න ප්‍රේමේ කැටි ගැසුණු කඳුලැලි ඒ කොපුල් මත තවමත් ඇති. ඒ නිසා මං රසිකයෙක් විදිහට මාන්නියක්කගේ ප්‍රේක්ෂකයෙක් විදිහට මම කැමති මේ පේලි හතරෙන් මගේ කතාවේ මුල් කෑල්ල පටන් ගන්නට. අවමංගල්‍ය අධ්‍යක්ෂවරුනි මාන්නියක්කයි මයි කතා කරලා තියෙනවා. එයයි මයි සාකච්ඡා කරලා තියෙනවා. විජය මිය ගිය දවස. විජයගේ මූණ කුඩු වෙන්න වෙඩි තියලා තිබුණා. විජයගේ මෘතදේහය සකස් කරන වෙලාවේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකාගාරයට විජය බලන්නේ ණයට විජයගේ මූණ පෙන්වන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මූණ කුඩු පට්ටම් වෙලා. විවිධ අය ගෙන්නවා ඒ ස්ථානයට. මට එතන හිටගෙන ඉන්න හම්බුනේ බන්දුල පත්නු කුමාරගේ පිටිපස්සෙන් මං එතෙන්ට ගිය නිසා. එතන බන්දුල අයියා හිටියා. අවසාන යෝජනාව උනේ විජය කුමාරතුංග ජීවිතේ වැඩියෙන්ම අංග රචනය කරලා තියෙන්නේ මේකප් කරලා තියෙන්නේ ශේෂා පලිහක්කාර. මං හිතන්නේ නම නිවැරදි වෙන්න ඕන. ශේෂා මෙතෙන්ට ගෙන්නමු කියලා. විජයගේ මූණ නැවත හදන්න අර විදිහට. මට හොඳින් මතකයි චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක තමයි විරුද්ධ වුණේ. හදලා විජයගේ මූණ පෙන්වන්න එපා. මෙතනින් උඩ මූණ වහන්න කියලා. ඒ නිසා විජය කුමාරතුංගගේ මෘතදේහය මූණ කුඩුපට්ටම් වෙලා තිබුණු නිසා ඒක නැවත සකස් කරලා පෙන්වන්න එපා මෙතනින් උඩ පෙන්වන්න කියලා කිව්වේ චන්ද්‍රිකා බණ්ඩාරනායකට. මම හිතනවා අය ඒ වෙලාවේ විජයව එහෙම විරූපී විජය කෙනෙක් ලස්සන සමන්ලෙක් දැක්ක වගේ විජය මැටි වලින් හදලා ක්ලේ වලින් හදලා පෙන්වනවට විරුද්ධ වෙච්ච එක ඒ වෙලාවේ අපි විරුද්ධ වුණාට මම හිතනවා චන්ද්‍රිකා ඒ වෙලාවේ ගත තීරණය නිවැරදි කියලා. අවමංගල්‍ය අධ්‍යක්ෂවරුනි රැජිනියගේ කොපුල් මත කිසිවක් නොතවරන්න කිව්වහම මට විජය මතක් වුණා සුජීව. දෙක මාළනීගේ කොපුල් මත කිසිවක් නොතරවපු එකම ඡායාරූපය තිබුණේ තැප්‍රබේන්නේ කියලා. ඇගේ තොල්වල ඇගේ කොපුල්වල කිසිවක් තවරලා තිබුණේ නැහැ. ඒ නිසා මම මේ ඡායාරූපයේ කතාව කියන්න කැමති. අද දවසේ ඡායාරූපයේ ගොඩක් මේ සෝෂල් මීඩියා එකේ තිබිච්ච නිසා. මම ටර්ස්ටන් විද්‍යාලය ඉගෙන ගන්න කාලේ මගේ නාට්‍යයක ප්‍රධාන නිලියගේ චරිතයට මගේ අතින් යෝජනා වෙනවා මං ආස කරනවා දමයන්ති ෆොන්සේකව ගන්න. මං දම්මිට කියලා තියෙනවා දම්මියේ ගත්තෙත් දම්මියා නිසා නෙවෙයි මාල්නියක් අට තියෙන ප්‍රේමය නිසා කියලා. කැලණියේ වරාගොඩ ගෙදරට ගිහිල්ලා නාට්‍යයට දම්මිට ආරාධනා කරාම දමයන්ති ෆොන්සේක කැමති වෙනවා. ඇයි මගේ නාට්‍ය රඟපානවා. අපි සෝස් 50ක් විතර කරා ඒ නාට්‍ය. ඒතර දමයන්ති ෆොන්සේකත් එක්කේ නාට්‍ය රඟපෑවා මහේන්ද්‍ර පෙරේරා, දර්ශන පනංගල, සම්පත් එන්නකෝන්, වසන්ත විට්ටච්චි තමයි මේකප් කරේ, පාලිත සිල්වා, මියුසික් කරේ එඩ්වඩ් ජයකොඩි.
තර්ස්ටන් එකේ තමයි රිහර්සල් කරේ. එතකොට උසස් පෙළ ශිෂ්‍යයෙක් කාලේ මේ නාට්‍යයට දමයන්ති සම්බන්ධ වුණා. වරාගොඩ ගෙදර ගියාම ගෙදර සාලේ ඈතක මාළි අක්කාගේ ෆොටෝ එකක් තිබුණා. මං ඇගේ දැක්ක ලස්සනම ඡායාරූපය. මගේ මතකයේ නිවැරදි නම් ඒ ඡායාරූපය ඉන්දුට මල්මිටක් ෆිල්ම් එක ෂූට් කරන්න ගිය වෙලාවේ ගත් එකක් කියලායි මාළි අක්කා මට කිව්වේ. අර බණ්ඩාරවල දීසලා පැත්තේ තියෙන ටර්පන්ටයින් ගස් අස්සේ සයිප්‍රස් නෙවෙයි ටර්පන්ටයින් ගස් අස්සේ අර හපුතලේ කන්ද පැත්තෙන් ඉරේලිය වැදිලා මෙහෙම ලේසර් ගැහුවා වාගේ ඉරේලිය මියුදුමස්සෙන් ටර්පන්ටයින් ගස් වලට වැටෙන තැන ඈත ඉඳන් නිල් පාට ඩෙනිමකුයි රතු ටී-ෂර්ට් එකකුයි ඇඳගෙන මාළනියක් ඇවිදන් එන ෆොටෝ එකක් සම්පූර්ණ ඡායාරූපයක්. නෑ ගිටාර එක මෙහෙම අරන් ඉන්නේ අතේ මෙහෙම මට හොඳට මතකයි. ගිටාර එක වාදනය කරමින් එනව නෙවෙයි. මේ ගිටාර එක අල්ලගෙන ඈත ඉඳන් ඇවිදගෙන එනවා. පුදුම ලස්සන ඡායාරූපයක්. ඒ ඡායාරූපයේ තිබුණා වරාගොඩ ගෙදර. මම කියන්නේ 1982 විතර. මම තර්ස්ටන් උසස් පෙළ කරන 82 විතර. ඒ මතකේ මට තිබුණා. ඒතකොට නිතරම දමයන්ති රියසල් එද්දී මාලිනීගේ අම්මා දමයන්තිගේ අම්මා රියසල් ආවම අපි හැම විටම කතා කරේ මාලිනී ගැන. ඒකයි මම කිව්වේ ජීවිතේ මම මාලිනිය හඹා ගිය රසිකයෙක්. මාලිනිය පසුපස ගිය ප්‍රේක්ෂකයෙක්. ඒතකොට ඇය මිය ගියාම මගේ ප්‍රේක්ෂකාගාරේ ප්‍රේක්ෂකයෙක් විතර තියෙන මගේ අදහස මම මේ කියන්නේ. ඒතකොට මාලිනීගේ අම්මත් එක්ක හැම විටම කතා කරේ මාලිනී අක්කා ගැන. ඊට පස්සේ කාලෙක මම අර ඡායාරූපයට එන්නේ. ඊට පස්සේ කාලෙක මම මත්තේගොඩ සිංහ සමාජයේ සභාපතිවරයා වෙනවා. ඔය සිංහ සමාජයේ තියෙන පුරුද්දක් අවුරුද්දකට එකපාරක් කාන්තා දිනයක් තියෙනවා. කියන්නේ ස්ත්‍රීන්ට ගරු කිරීමේ දිනයක්. ඒ කියන්නේ වෙන කිසි දවසක් ගරු කරන්නේ නැහැ ගෑනුන්ට එදා විතරක් ගරු කරලා පෙන්නන දවසක් වා එකක් නේ. මේකට අමුත්‍යක් එක්කන් එන්න ඕන. හරි. එතකොට නිකන් මම සභාපති නිසා මම බැලුවා කාන්තාවන්ට ගරු කරන දිනේදී ඒ වාගේ උත්සවයකට රැගෙන ආ හැකි ගෞරවනීයම ගැහණිය කවුද? අමාරුයි. මාලිනී ෆොන්සේකා. මං කිව්වම ආවනේ. ආවා. එතකොට මං ආදරේ මතක් කරන්න ඕනි අජන්ත අලහකෝන් අජන්තට මතක ඇති. අජන්ත දවසක් මහන්සි වෙලා ඒ ශාලාව සැරසුව අපි මත්තේගොඩ. ඒ සැරසුවේ අර 70 දශකයේ 80 දශකයේ මාලිනීලා ස්වර්ණලා සෝනියා දිසාලා ගීතා කුමාරසිංහලා සුමනා අමරසිංහලා ශ්‍රියානි අමරසේනලා සුවිනිතා කෝංගහගේලා ඉන්දියානු නළුලියන්ද සාරි වර්ගයක් තිබුණා. ඒ සාරි 1000කින් විතර අපි ශාලාව සැරසුවා. මාලිනී අක්කා උත්සවයට යන ශාලාව අජන්ත අලහකෝන් සැරසුවේ. අර 70 80 සාරි වර්ග වලින් මුළු ශාලාවම සරසලා මාලිනී අක්කා කැඳගෙන ආවා. දැන් මේ ආවා මොකද්ද මාලිනී අක්කට දෙන තෑග්ග? මම මාලිනී අක්කට කෝල් කරලා හැව්වා. අක්කේ අර ෆොටෝ එක තියෙනවද? මොන ෆොටෝ එකද? ඉන්දුට මල් මිටක් ෆිල්ම් එක කරන්න ගිහිල්ලා තංගමලේ පැත්තේ අර ටර්පන්ටයින් වත්තක අනේ මල්ලි අපේ ගියේ හොරු කැඩුවනේ. මගේ සම්මාන ටිකත් එක්ක ඒ ෆොටෝ එකත් හොරු අරන් ගිහිල්ලා. මේ ආරාධනාව මේ ආයාචනය මාලිනී අක්කගේ ගේ හොරු කඩපු පරයන්ට පරිණි අනිත් ටික ඔක්කොම තියාගනිලා අර ෆොටෝ එක ආපහු දීපල්ලා. හොරු ගෙනිච්ච කිව්වා. මං ඇහුවා අක්කේ මං හරි ආසයි ඒ ෆොටෝ එකට. මල්ලි ඕක ගත්තේ මට මතක විදිහට PUD පෙරේරා. චුට්ටක් බලන්න ඒ කාලේ නෙගටිව් නේ PUD ගාව නෙගටිව් එක තියෙනවද දන්නේ නැහැ කියලා. අපි මාලිනීව හඹා ගිය රසිකයෝනේ. මාලිනී හඹා යනවනේ. දැන් මාලිනීගේ ෆොටෝ එක හඹා යනවා. ගාලු පාරෙන් ඇවිල්ලා මැලිමන්නන්දියේ බැහැලා 117 පාරේ ඇවිල්ලා අත්තිඩිය කිට්ටු වෙනකොට ඒ පැත්තෙන් එද්දී වම් පැත්තේ PUD ගේ කුඩා නිවසට ගියා.
පියුඩිගේ බිරිඳ තේ එකක් හදලා ගෙනත් දුන්නා. ඔවුන් මාව ආදරෙන් පිළිගත්තා. මං කිව්වා මෙන්න මෙහෙම ෆොටෝ එකක් ඒක තමයි පොඩ්ඩක් අපි බලමු කියලා. පොත් අස්සේ, නෙගටිව් අස්සේ, කෑන් අස්සේ, විවිධ උපකරණ අස්සේ, ලෙන්සස් අස්සේ පියුඩි ඔළුව බාගෙට හොල්ල මෙහෙම හෙව්වා පැයක් විතර. මම බලාගෙන ඉන්නවා. තවත් පැයක් විතර හෙව්වා. පැය දෙකමාරක් විතර මං එළියට එනවා සිගරට් ගහනවා ඇතුළට යනවා මේක හොයනකම්. මං හිතුවා දැන් හම්බ වෙයි කියලා. පියුඩි කිව්වා ඒක මං තමයි ගත්තේ නම් ඒ නෙගටිව් එක මිස් වෙලා මට වෙන එකක් හම්බුණා කිව්වා. මොකද්ද කියලා. ටෝච් එක ගහලා පෙන්නුවා මෙහෙම පියුඩි. ඒ තමයි අර තැප්‍රොබේන් එකේ තිබ්බ ෆොටෝ එක. thank you පියුඩි. එයාගේ දරුවන් හෝ බිරිඳ ඥාතීන් ඔවුන්ට thank you පෙන්නුවා. මං හිතුවා කොහෙන්ද මේ ෆොටෝ එක? මාලිනී ගල්කිස්ස මවුන්ට් ලෙවනියා හොටෙල් එකේ හිටපු දවසක ඈ කෝල් එකක් දීලා කිව්වා පියුඩි මේ බීච් එකේ ෆොටෝ ෂූට් එකක් කරමු කියලා. ඒ නිසා මාලිනී අක්කා ඒ ෆොටෝ එක නිරීක්ෂණය කරොත් පැහැදිලි. ඈ මේකප් කරලා නැහැ. ඇස්වල කිසිවක් ගාලා නැහැ. දෙතොල්වල කිසිවක් ආලේපනය කරලා නැහැ. බොහෝ විට කාන්තාවන් ස්ථිර වශයෙන් මඳින අර හැටෙට යටින් තියෙන ඇඳුම ඇඳලා නැහැ. හරි සැහැල්ලුවෙන් ඈ බීච් එකේ නාන්න එනවා. ඒක රැන්ඩම් ෂොට් එකක්. මොකද තාම ෆොටෝ ෂූට් එක පටන් අරන් නැහැ. එනකොට ඒ ඡායාරූපේ හුළඟට ඇගේ කෙස්වද එහෙට මෙහෙට යනවා. ඒ ඡායාරූපය අරන් බලන්න මෙන්න මෙතන තියෙනවා මුහුදු වතුර බින්දු කීපයකුත් වැටලා. එච්චර නැචරල්. ඒ නිසා මාල්නියක් වගේ මං ආසම ෆොටෝ එක. ඒක මට ආයෙත් මතක් වුණේ සුජීව කියනවනේ මේ කුපුල් මත කිසිවක් නොතරවන්න කියලා. තවරන්න එපා කියලා. මේකප් කරපු නැති මාල්නීව දැකලා තියෙනවා නම් මේකප් කරපු මාලිනීට වඩා මේකප් නොකරපු මාලිනී ලස්සනයි. හරි. මට මේ අහම්බෙන් හම්බුනේ ඡායාරූපෙ මෙති. මෙන්න මේක කලර් ෆොටෝ එක. පියුඩි අරන් තිබුණා. ඊළඟට මෙයාගේ එක මතකයක්. මාලිනීව හඹා යෑම. රසිකෙක් හඹා යන්නේ කොහොමද? මාලනී තරම් මේ ඇගේ ශරීරයේ තිබිච්ච හැම ස්ත්‍රී ශෛලියක්ම මං හිතන්නේ පිරිමින් අවුස්සන සුළුයි කියලා. හැම ඉරියව්වක් මේකට හේතුව ඈ කමර්ෂල් ෆිල්ම් එකක හිටියත් සුංගහරේ දනවන ෆිල්ම් එකක හිටියත් අඩ නිර්වත්ව මාලිනී රංගපාලා තියෙන හැම හිටියත් පිට කවර් එක හිටියත් සම්භාව්‍ය චිත්‍රපටයක හිටියත් කොමඩි එකක හිටියත් මොකක හිටියත් මාලිනී නිබං බොහෝ නිර්මාණ ලංකාවේ මාලිනී නිසා මාලිනී කොහම යනවා බලන්න. සුජීව ලියුවකින් ආයෙ ගත්තොත් එහෙම ඒකේ තියෙනවා මේ ඇඩ රිද්දන්න එපා කියලා. ඇඩ රිද්දන්න එපා කියලා තියෙනවා. ඒ නිසා මම කැමති මං හිතන්නේ ගැහණියක් විදිහට ශාරීරිකව සහ මානසිකව රජිනක් වෙලා ඉඳලා ශාරීරික මානසික පීඩා වැඩිම වින්ද ගැහණිය මාලිනී. හැබැයි ඒක පේන්නේ නෑනේ. ලක්ෂ සංඛ්‍යාත පිරිමින් ගෙදර ගෙනියන්න කැමති ගැහණිය මාලිනී. කෝටියක් පිරිමි ප්‍රේම කරන්න කැමති ගැහණිය මාලිනී. මානසිකව සහ කායිකව පීඩා විඳලා තියෙනවා. මම එක අවස්ථාවක් කියන්න කැමතියි. මේක කිව් අවස්ථාවත් එක්ක මම කියන්නම්. මට නදී කම්මැල්ල වීරට ඩිලන්ට ලහිරු මුදලගේ අර හිරුවේකේ නිවේදනය කටයුතු කරන් මොන පෙරේරාදයා කාවිංග පෙරේරට සහ තවත් පිරිසකට මේ ලොකු අවස්ථාවක් හම්බුණා ෂෝස් 15ක් විතර කරන්න රටවල් 15ක විතර ජජ් කරන්න යන්න.
රටවිරු කියලා ප්‍රෝග්‍රෑම් එකක් තිබුණේ ඒකේ. රටවිරු රියල් එස්ටේට් කියලා. එතකොට රටවල් 10 15ක මාල්නියක්වත් එක්ක විනිශ්චය මණ්ඩලයේ වාඩිලා ඉන්න හම්බ වෙච්ච නිසා දින ගණන් සති ගණන් කයිවාරු ගහන්න වෙලාවල් හම්බුණා. මේ හැම කයිවාරුවකම විෂය වුණේ විජය. සිනමාව. හඹා යන්නේ ආශාවනේ. දවසක් කොරියාවේ ෂෝ එකට යන්න ලෑස්ති වෙලා අනිත් කණ්ඩායම කලින් ගියාම මම ටියුෂන් පන්ති නිසාත් මාල්නියක් බිසි නිසාත් අපි දෙන්නකම එක ෆ්ලයිට් එකේ යන්න සිද්ධ වෙනවා. එයා නගිනකොට සීට් ෆ්ලයිට් එකට මම ඒකේ කෝන සීට් එකේ වින්ඩෝ සීට් එකේ වාඩිලා හිටියා. මගේ ළඟ හිටියා උසමහත සුදු ලොකු අතපය තියෙන ලොකු මාල දාගත්ත මිනිස්සෙක්. ෆ්ලයිට් එක ඕවර්ටේක් කරන්න මොහොතක් තියලා මාල්නියක් අවිල මේ සීට් එකේ වාඩිලා. ඒයි මයි දෙන්න මැන්නේ කොරියාවට. පැය භාගයක් විනාඩි 40ක් විතර ගියාට පස්සේ මාල්නියක් ඉල්ලීමක් කරා මගෙන් මේ මලි සීට් එක මාරු කරමුද මට වින්ඩෝ සීට් එක දෙනවද කියලා. එතකොටම මම දැනගෙන හිටියා මේ අපි දෙන්නා මැද්දේ ඉන්න තඩි පිරිමියා හරි වදයක් අපි දෙන්නටම කියලා. එතකොට තඩි පිරිමියා එහාට ගියා. මං ආවා මෙතෙන්ට මාල්නියක් වින්ඩෝ සීට් එක ගාවට ගියා. පැය 11ක් විතර ජීවිතේ කතා කරද්දී යා කිව්වේ එක කතාවක් තමයි මේ මං කියන්නේ. ඈ සිනමාවට ආපු වෙලාවේ සිනමාවට අලුත් නිලියෝ නළුවෝ අලුත් අධ්‍යක්ෂවරුන් රංගනයට එන අය ඔය සිනමා පාතාලේ ඉන්න ගෝඩ්ෆාදර්ස්ලා බුලි කරනවා. එදත් එහෙමයි අදත් එහෙමයි. වැඩේට කෙලවනවා. වැඩේ එපා කරවනවා. හරි. මේක ඕනෑම නළුවෙකුට මේක කරලා තියෙනවා ගාමිණී ෆොන්සේකට. ගාමිණී ඉංග්‍රීසි භාෂාව සහ ගාමිණී රත්මලානේ කුරුඳුවත් නිසා සෙන්ට් තෝමස් නිසා තමයි ගාමිණී බේරුනේ. නැත්නම් ගාමිණී කියලා නළුවෙක් ඉතිරි වෙන්නේ නැහැ මුන් කරපු දේවල් වලට. හරි. බුලී කරලා රැක් කරලා බැනලා තේ අල්ලවලා පස්සේ ගාමිණී සිං ඔක්කොටම පනිෂ්මන්ට් එක දුන්නා. ඒක වෙනම කතාවක්. විජයව බුලී කරලා තියෙනවා අනන්තවත්. එතකොට මම අදත් කියන්නේ මේ අපිට පේන පාතාලේ වගේ සිනමා පාතාලයක් තියෙනවා. ප්‍රොඩක්ෂන් පාතාලයක් තියෙනවා. ඒ පාතාලේ එදත් තිබුණා. මෙන්න මාල්නියක් අකුව කතාව. ඈ පාතාලේ ප්‍රහාරයකට ලක් වෙනවා පළවෙනි ෂොට් එකේ. මාල්නියක් මෙහෙම ඉන්නවලු නිලියත් එක්ක DOP බීලා සමහර කමෙන්ට් කරයි මෙන්න DOP ගේ නම මෙන්න නිලියගේ නම කියලා කමෙන්ට් කරන්න. ඒගොල්ලෝ දන්නවා ඒක. මම මේක ප්‍රසන්න විතානගේට කියලා තියෙනවා ආකාශ කුසුම ෆිල්ම් එක කරන කාලේ. මාල්නියක්ක වාඩිලා ඉද්දී ඒකේ තියෙන්නේ අර නිලියට. එයා තමයි ඒ කාලේ රැජින. එකල රැජින. කම්බුලට එකක් ගහන. ෂොට් එකක කරාම නිලිය ගහනවා මාල්නියක්කට ඔය ෂොට් එකේම කැරකිලා වැටෙන්න. දැන් සාමාන්‍යයෙන් බැනුම් අහන්න ඕනි කවුද? ගහපු එක්කෙනානේ. මේ ආදුනිකයනේ නෑ. නැගිටලා කට් කියලා කෑ ගහලා ඒට මේට කෑ ගහලා බොරුවට සන්දයටත් බැනලා නම කියුණානේ. කමන්නේ. කිව්ව නෙවෙයි කියුණා. ආයෙත් ගහන්න කියනවා. ඊට පස්සේ මේ අතින් ගහනවා. 20 30 වතාවක් ගුටි කෑවලු මූණ ඉදමෙන ගානට. මෙහෙට ගහනවා මෙහෙට ගහනවා මෙහෙට ගහනවා මෙහෙට ගහනවා. ඇඬෙන ගානට කලන්තේ දාන ගානට. මං කියන්නේ ඒක සිනමා පාතාලයේ ප්‍රහාරය. ඒ මාෆියා එකේ ප්‍රහාරය මාල්නියක් කටින්නේ. මාල්නියක් අකුවලු හිතුවලු මම මේ වෙඩි අතාරින්නේ නැහැ. මං දිගටම රඟපානවා කියලා. අද මී යනකම් ඈ රැජිනක් වෙන්නේ අර ප්‍රහාරයේ පිහිටින් මං කියන්නේ. අයියගත් ඒකේ මාර හයිය ගෑන්නේ. ඒකයි මං කිව්වේ කායිකව පීඩා විඳලා. ඒ ප්‍රහාරයේ කායික නැද්ද? මානසික නැද්ද? ඒ නිසා අවමංගල අධ්‍යක්ෂවරු මේකප් කරන අය මොනතරම් තැවරුවත් ඇගේ කොපුල් මත තිබුණු දේ ඇත්ත මිනිස්සු ලෝකේ දන්නවා. මට ඒක මතක් කරන්න.
මට විජය ගැන කතා කරන හැම වෙලාවකම කිව්ව දෙයක් එක්කගේ ටැලන්ට් එකක් මතක් කරන්න කැමති. ඔය රටවිරු ෂෝස් වලට ගියාම මං ඉන්නේ මෙතන මානියක් රජින මැද එහා පැත්තේ කවුරු හරි ක්‍රිෂාන්තේ රන්දක හරි ඔය ඉෂාක් බෙග් හරි කවුරු හරි ඒ පැත්තේ ඉන්නවා. සමහර ලාවට රියැලිටි තරඟේ පටන් ගන්න පැයක් පය එකමාරක් යනකම් ලොකු කාලයක් තියෙනවා. ඒ වෙලාවට ඉතින් අපි කයිය ගහනවා එළියට යනවා. නේ. මහන් සිනිමා ගන්න රෙඩ් බුල් බොන එක තමයි මාල්නියක් වැඩිපුර කරේ. අය කතා කියනවා. විජේ මැරිච්ච දවසේ ටොරින්ටන් එකේදී මම කතා කරපු එක මාල්නියක් අහලා තිබුණා. ඒ නිසා විජේ ගැන අපි දෙන්න කතා කරද්දී බොහෝ ප්‍රේම කතා කියද්දී මාල්නියක්ගේ ඇස් වලට කඳුළු වෙනවා. මේ ඇස් කෙවෙනි දෙක තෙත් වෙනවා. චූටි මුතු කැටයක් වගේ කඳුලක් මෙතෙන්ට එනවා. දැන් කතාව කියනවා බොහෝ වෙලාවට ඒ වාගේ තීව්‍ර අවස්ථාවක මොකද විජේ මැරෙන්න දවස් කීපයකට කලින් හෝ කලින් දවස් රෑ හෝ මාල්නී අක්කා විජයව හීනෙන් දැකලා තිබුණා. එයා හිතුවලු ඉක්මනින් විජේ බලන්න යන්න ඕනේ කියලා. එයාට බලන්න යන්න හම්බ වෙන්නේ විජේට වෙඩි තිබ්බා කියන පණිවිඩය හම්බ වෙන්නේ. එයාට දවල් 12:45 විතර මම හිතන්නේ. ඒක කියද්දී යාට ඇස් වලට කඳුළු වෙනවා. අනිත් පැත්තෙන් ටැලන්ට් එක බලන්න. ස්ටේජ් එකේ නම් සමහරට ඔය ඩීලන් දේවින්ද කෑ ගහනවා. ස්වර්ණවහිනී දැන් ඉන්නේ. අක්කේ පටන් ගමුනේ රෙඩි කියලා බඩ ගාලා පටන් ගත්තම හරි කියලා මෙහෙම අඬපු ගෑණි ටිෂු එකක් අරගෙන ඒකෙන් මේ කෙලවරයි විතරක් මෙහෙම තියලා හරි වල්ලි පටන් ගමු අපි හිතන්නේ කියලා චේන්ජ් වෙනවා මේ ටැලන්ට් එක නිලිය කිසි දවසකින් ජීවිතයේ අභ්‍යන්තරයේ තියෙන දෙයක් සෙට් එකට අරන් ඉන්නේ නැති ගැහණිය අද දීතලා පැත්තේ හපුතරේ පැත්තේ යන කාට හරි ඔය පෝලෝ ග්‍රවුන්ඩ් එක ගාව යද්දී හෝ තුෂාර සින්දුව පේනවා මාල්නිත් මැරිලා විජයත් මැරිලා යසපාල්තත් මැරිලා සරත් දසනායකත් මැරිලා සින්දුව තියෙනවා එතකොට අංජාන ෆිල්ම් එක කරද්දී ඉන්දකාරී ආර්යවන්ද කියලා අර උඩ පාරේ සින්දුව කියන තැන ස්වර්ණමල්ල වාරාච්චි ඉන්නවා ගීතා කුමාරසිංහ ඉන්නවා විජය කුමාරතුංග ඉන්නවා අපිට දුක හිතුණා ඇයි මෙතන රඟන්න මාල්නී නැත්තේ කියලා ඒ ෆිල්ම් එකත් යසපාලිතගෙන නේ ඒ නිසා මගේ ජීවිතේ මට මාල්නියක්වත් එක්ක කිසිම ෆිල්ම් එකක් කරන්න හම්බ වෙලා නැහැ කිසිම ෆිල්ම් එකක රංගපාන්න ලෑස්ති වෙන ලොකේෂන් එකේදී මන් දැකලා නැහැ එහෙම එයාව. හැබැයි එයා රඟපාපු ලොකේෂන් බලන්න අපි ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් ඔය බණ්ඩාරලා තියෙන ගල්පල්ලිය. මොණරතැන්න ෆිල්ම් එකේ ඒ ගල්පල්ලියේ ළමා නිවාසෙක එයාර නන්දාමාලිනීගේ සින්දුවක් කියනවා. හඳ හාවුන් හඳේ පැන යාදෙන් නොහේ කියන්නේ. එතකොට ඒ දරුණ ඇලවිල්ල රඟපාපු තැන අපි බලන්න යනවා අදත් ගියාම ගල්පල්ලිය බණ්ඩාරවල ඒක ෂූට් කරේ කියලා. එක් ටයිම් ගියේ මතක් වෙද්දි බොරලන්ද පාර යනවා ගියාම බලන්න. මාලිනී රටේ හැම තැනම ඉන්නවා. මාලිනී ලෝකේ හැම තැනම ඉන්නවා. කිසි නිලියකට බැරුණ හැමදාම රැජිනක් වෙලා ඉන්නවා. ඇය තමයි ලංකාවේ දේශීය මුහුණ. ලාංකිකයන්ගේ මුහුණ. ඇය හරි නිහතමානී. මම හිතන්නේ අර ඇතුළතින් අර පටන් ගන්නකොටම පාතාලෙන් මට්ටු කරලානේ ගත්තේ. පුදුම දරා ගැනීමක් තියෙන ගැහණියක්. අවසාන වශයෙන් සිනෙස්තා පදනම් මං හිතනවා උන්ට ගෞරව හිමිෙන්න ඕනේ ෂෝ එක කරා. කවුරුන් වුණා. ඒකේ අර රවීන්ද්‍ර එනකොට ඔහුත් අසනීපයි. මාන්නි අක්කා සති කීපයක්වත් නැහනේ. ඒ ෂෝ එක කරපේක තාම හොඳයි. ඒක මතක් වෙනකොට හිතුණා නේද? එදත් රජිනක්. නේ. මාන්නි අක්කා දන්නේ නැති ඇයට කවුරුත් කිව්වද දන්නේ නැහැ. ඒ රවීන්ද්‍රලා එකතු වෙලා ඒ
මන් දන්නේ නැහැ පිරිස කවුද කියලා කරන එකේ සෝෂල් මීඩියා එකේ ගියාම රවින්ද්‍රත් මාල්නිත් දැකලා මොනතරම් කඳුළු ප්‍රමාණයක් මේ ප්ලැනට් එකට වැටෙන්නේ. දේව රහසේ වැටෙන්නේ, පේන්න නෙවෙයි වැටෙන්නේ. නේ? මෘතදේහ ළඟ නෙවෙයි ඒවා වැටෙන්නේ. ඒවා මේ අවකාශයේ වැටෙන්නේ. ඒ නිසා මං හිතනවා ඈ රිදී තිරංගනාවියනේ ලංකාවේ. රිදී තිරේ අංගනාවියනේ. ඒ නිසා ඈ තරුවක් වෙලා උපදී කියලා මං හිතනවා. ඇගේ ජීවිත කතාවේ කොටසකුත් සන්ධ්‍යා කුමාරගේ ජීවිත කතාවේ කොටසකුත් එක්ක ප්‍රසන්න විතානගේගේ ආකාශ කුසුම ෆිල්ම් එකේ ඇගේ ගීතය මට ලියන්න හම්බ වෙච්ච එක විතරයි මට ඈ වෙනුවෙන් සිහිවටනයක් තියෙන්නේ. අනික තැප්‍රවේනේ තිබුණු ඡායාරූපය මං චිත්‍රපටයක් කරා තංගමණියේ ඩයරිස් කියලා. ඒකේ ඒ ඡායාරූපය ඊළඟ මගේ ෆිල්ම් එකේ ඉන්න නිලිය අවදි වන මොහොතේ ඇගේ හිස ඉදිරින් තියෙනවා සෙට් එකේ. ඒක තමයි ඊළඟ මතකය. ඈට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මන් දන්නවා මාන්නියක් වාගේ අය තරුවක් වෙලා තමයි උපදින්නේ කියලා. ඒ නිසා මාන්නිගේ චිත්‍රපටි බලපු අය තව දවස් කීපයකින් ඇයව ආදාහනය කරයි. රාජ්‍ය ගෞරව සහිතව ඒ සියල්ලත් එක්ක අවුරුද්දකින් දෙකකින් හරි හෘදේ තියා බලලා මේ රිදී තිරංගනාව ඉන්නවද බලලා අහස බලන්න ස්ථිර වශයෙන්ම මාල්නී සෙනෙලසා ෆොන්සේකා තරුවක් වෙලා උපදිනවා. නිල් අහස වසා මාලවන් පුරා මල් සුවඳ සලා මල් හීන වැසි වැටෙනා විල් තෙරේ උන පඳුරු සෙවනේ රෝසමල් සිප ඇදෙන පෙම් සුළගේ ආකාස කුසුම් යහනාවේ මට දැනෙනවා ආදරේ මට හැඟෙනවා ආදරේ තරම් ආදරේ අරන් ඔබ නිල් ඇස් දෙකේ අංගලා ඇසිපියනු සලන් සිප ගන්න එමින් සඳ වතුර සඳ දිගේ ගලනවා මට ආදරේ හැඟෙනවා මට ආදරේ හැඟෙනවා
නම් ආදරේ අරන් මගේ සිත ළඟ නතර වෙලා අමර තුලින් මුවරද සැලෙමින් විල්තරේ මල් සුවඳ ගලනවා මට ආදරේ දැනෙනවා මට ආදරේ දැනෙනවා